යාළුවනේ අපේ channel එකේ දැන්ට subscribersලා 6800ක් වගේ ඉන්නවා. ඔයාලා දැන් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා යන්න. එහෙනම් අපි යන් දැන් අපේ ghost story එකට. The Binding. අපි කතා කරන්න යන හොල්මන් කතාවේ නම තමයි බැඳීම කියලා කියන්නේ. මේ කතාවේ පළවෙනි කැරක්ටර් එක තමයි රවින් කියන්නේ. එයා කොළඹ කාර්යබහුල බැංකු කළමනාකරුවෙක්. ඔහුගේ බිරිඳ ශානිකා සහ එකම දියණිය දසහැවිරිදි නෙත්නි සමග ඔවුන් ජීවත් වුණේ නාවල. නවීන පන්නේ නිවසක. ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙවී ගියා. සතියන්තයක ගාල්ලේ සංචාරයක නිරත වූ රවීන් ගාලුකොටුවේ පිහිටි පැරණි දූවිලි බැඳුණු පුරාවස්තු කඩයකින් අපුරු දෙයක් දුටුවා. එය අඟල් 8ක් පමණ උස තද කළුවරලියෙන් කළ සංකීර්ණ කැටයම් සහිත කුඩා පෙට්ටියක්. එහි අගුලක් හෝ මිටියක් තිබුණේ නැහැ. එය මුද්‍රා තබා ඇති බවක් පෙනුණා. මේක හරිම ලස්සනයි නේද? දූට සරුණාබල්ල දාලා තියන්න රවීන්නේ මිලදී ගත්තේ එහි අඳුරු ඉතිහාසය ගැන කිසිවක් දන්නේ නැතුවයි. එම කඩේ මුදලාලියේ විකුණුවේ පුදුමාකාර අඩු මුදලකටය. හරියට එයින් ගැලවීමට අවශ්‍ය වූවක් මෙනි. නෙත්මියේ පෙට්ටියට බෙහෙවින් ආශා කළා. ඇය තම කාමරයට ගෙන ගොස් කොට්ටයට සඟවා ගත්තා. වෙනස්කම් ආරම්භ වූයේ එදින රාත්‍රියේ සිටයි. පළමුව නෙත්මි රාත්‍රියට තනියම මුහුණන්න පටන් ගත්තා. ඇය කාටදෝ කතා කරනවක් මෙන් ඒ කුඩා ලී පෙට්ටිය අත ගාමින් සිටියා. "දූ ඔයා කාත් එක්කද කතා කරන්නේ?" ශානිකා ඇයගේ මව ඇසූ විට නෙත්මි ගැස්සී පෙට්ටිය පපුවට තුරුළු කරගත්තා. "කාත් එක්කවත් නෑ අම්මි, මේක මගේ යාළුවා" යයි නෙත්මි පැවසුවා. ඇය කීවේ ඊටා ගොරෝසු හඬකිනි. දින කිහිපයක් ගත විය. නෙත්මි පාසල් යාම ප්‍රතික්ෂේප කළා. ඇය ආහාර ගැනීම නැවැත්තුවා. ඇගේ කාමරය නිතරම අඳුරේ තිබූ අතර එතනින් කුණු වූ මස් ගඳකට සමාන අප්‍රසන්න ගඳක් හමන්නට විය. "නෙත්මි, මේ පෙට්ටිය මට දෙන්න." දිනක් රවීන් වලහත්කාරයෙන් එය ගැනීමට උත්සාහ කළේය. "නෑ, ඒක මගේ. ඒක මට ඕන." නෙත්මි කෑ ගැසුවේ ඇගේ කටහඬින් නොවේ. ඇය රවීන්ව තල්ලු කර අතර ඔහු පුදුමයට පත් කරවමින් ඒ කුඩා දරියගේ සිරුරේ වූ අසාමාන්‍ය ශක්තියෙන් රවීන් කාමරයේ අනෙක් පසට විසිවී ගියේය. බියටපත් රවීන් සහ ශානිකා වෛද්‍යවරුන් සහ මනෝවෛද්‍යවරුන් වෙත දියණිය ගෙන ගියහ. ඔවුන් පැවසුවේ ඒ සියල්ල මානසික ආතතිය බවයි. නමුත් තත්ත්වය දරුණු අතර හැරමින් තිබුණි. දිනක් රාත්‍රියේ නිවස පුරා මීමැස්සන් වැනි කුඩා කෘමීන්ගෙන් පිරී ගියේය. ඔවුන් පැමිණියේ කොහෙන්දැයි කිසිවෙකුටත් දැන සිටියේ නැත. ශානිකා නෙත්මිගේ කාමරයට දුව ගිය විට ඈ දුටු දර්ශනයෙන් ඇගේ හදවත නතර විය.